මගේ ලංකන් මෙතඩ් YouTube channel එකට අලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ ජර්මන් ටෙක් එක ගැන. ඉතින් එහෙනම් අද අපි අපේ වීඩියෝ එකට යමු. ඔයාලා දැන් බලනවා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත මම කොහොමද ජර්මන් ටෙක් එක ගැන දන්නේ කියලා. ඇත්තටම මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තට මගේ හස්බන්ඩ් ඉගෙන ගත්තේ ජර්මන් ටෙක් එකේ. එයා ජර්මන් ටෙක් එකේ ඉලෙක්ට්‍රිකල් කෝස් එක තමයි කළේ. ඉතින් එයාගේ අත්දැකීම් එක මට හිතුණා ලංකාවේ තියෙන හොඳම ටෙක් කෝස් එකක් වෙන ජර්මන් ටෙක් එක ගැන ඔයාලත් එක්ක මගේ තියෙන අත්දැකීම් බෙදා ගන්න. ගොඩක් අය හිතනවානේ රට රැකියාවකට යන්න නැත්නම් ස්ටුඩන්ට් වීසා යන්න හොඳම දේ තමයි ලංකාවේ ඩිග්‍රියක් තියෙන එක කියලා. එහෙම නැහැ. ජර්මන් ටෙක් සහතිකයෙන් ඔයාලට ජර්මන් වල ජොබ් එකකට යන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ලංකාවේ ජර්මන් ටෙක් එක ඉගෙන ගත්ත කෙනෙක්ට ලැබෙන ඒ සහතිකයෙන් ඔයාලට පුළුවන් ජර්මන් වල ජොබ් වලට ඇප්ලයි කරන්න. විශේෂයෙන්ම මේක හොඳම අවස්ථාවක් වෙනවා ජර්මන් භාෂාව ඉගෙනගෙන තියෙන අයට ඒ වගේ අයට ජොබ් ඔෆර් එක ලැබෙන chance එකත් වැඩි. ඉතින් ඔයාලට තියෙන්නේ ජර්මන් ටෙක් එකේ සහතිකයක් තියෙනවා නම් ඔයාලට ජර්මනිය ඔයාලට අදාළ කම්පැනි සිලෙක්ට් කරගෙන ඒවට CV හදලා ඔයා කවර් ලෙටර් එකක් එක්ක ඇප්ලයි කරන්න. ඔයා ලංකාවේ ඉඳන් ඇප්ලයි කරත් ඔයාලට මේ chance එක හම්බ වෙනවා. අපේ ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලවල සහතික ඒ වගේම A level O level සහතික පවා ජර්මන් රජයෙන් පිළිගන්නවා. ඒ වගේම ලංකාවේ ජර්මන් ටෙක් එකේ සහතිකය යාලා ගොඩක් අගය කරන සහතිකයක්. ඉතින් මේ chance එකෙන් ඔයාලට පුළුවන් ජර්මනියට යන්න වගේම ජර්මනියට ගිහිල්ලා ජොබ් එකක් කරන ගමන් ඔයාලගේ PR එක උනත් ඇප්ලයි කරන්න. මම ඔයාලට මගේ පෞද්ගලික අත්දැකීම් බෙදා ගන්නවා. මගේ හස්බන්ඩ් ජර්මන් ටෙක් එකේ ඉලෙක්ට්‍රිකල් තමයි කළේ. ඉතින් ඒ කෝස් එකෙන් පස්සේ එයාගේ සහතිකය අරගෙන මම කවර් ලෙටර් එකකුත් හදාගෙන එයාට ගැලපෙන කම්පැනි සහ එයාට ගැලපෙන ජොබ් වලට මං ලංකාවේ ඉඳන් ඇප්ලයි කරා. සාමාන්‍යයෙන් මම දවසකට 50ක් විතර CV කවර් ලෙටර්ස් හදලා එකින් එක ජොබ් වලට ඇප්ලයි කරනවා. ජොබ් එකෙන් ජොබ් එකට කවර් ලෙටර් එක වගේම CV එකත් වෙනස් කරන්න ඕනේ. කොරෝනා කාලේ කරන්න වෙන වැඩකුත් නැති නිසා මං කළේම එයාගේ CV එකයි එයාගේ කවර් ලෙටර් එකයි වෙනස් කර කර එක එක යාට ගැලපෙන ජොබ් වලට ඇප්ලයි කරපු එක. ජර්මනියේ මම මේ විදිහට ඇප්ලයි කරනකොට අපිට ඉන්ටර්විව් ආවා. ඒ වගේම ඔෆර්ස් ආවා. හැබැයි ඒ වෙද්දී රටේ තිබිච්ච තත්ත්වය සහ ලෝකෙ තිබිච්ච තත්ත්වයන් නිසා අපිට යාලට ඔෆර් එක දෙන්න බැරි වුණා. හැබැයි යාලා ඉල්ලීමක් කරාම කිව්වා මේ තත්ත්වය ඉවරුණාට පස්සේ එයාලා සලකා බලන්නම් කියලා. එහෙම chance ගොඩක් අපිට හම්බුණා. හැබැයි ඒ කාලේ සහ ඒ වෙලාව අනුව අපිට ඒ රටට යන්න බැරි වුණා. දැන් ඒ වගේ තත්ත්වයක් නැති නිසා දැන් ඔයාලට පුළුවන් මේ chance එක ගන්න. ඔයාලා මේ වෙනකොට ජර්මන් ටෙක් එකේ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා මේ ජර්මන් ටෙක් එකේ කෝස් එක කරන අතරතුරේදීම ජර්මන් භාෂාව ඉගෙන ගන්න. ඒකේ අඩුම B1 වෙන ලෙවල් එකට යනකම්වත් ඉගෙනගෙන තියාගත්තොත් ඔයාලට හරිම ඉක්මනින් හරිම පහසුවෙන් ජර්මන් වලට යන්න වගේම ජර්මන් රැකියාවක් ගන්නත් පුළුවන්. මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙනකොට A level කරලා ඉන්න කෙනෙක් නම් ඔයාත් හිතනවා නම් පසුතැවෙනවා නම් අනේ ඩිග්‍රියක් තිබුණා නම් හොඳයි කියලා එහෙම පසුතැවෙන්න එපා. ඔයාට chance එකක් තියෙනවා නම් ජර්මන් ටෙක් එකට යන්න ඔයා අනිවාර්යයෙන්ම ජර්මන් ටෙක් එකට ඇප්ලයි කරලා ඒක එක්සෑම් පාස් වෙලා ඒකට යන්න. මොකද ඔයාලගේ ජීවිතේ ජය ගන්න උපාධියක් තියෙන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට මේ වගේ හොඳ ටෙක් කෝස් එකකින් උනත් ජීවිතේ ජය ගන්න පුළුවන්. මම ජර්මන් ටෙක් එකේ සහතිකයෙන් ජර්මනියේ ජොබ් වලට ඇප්ලයි කරනකොට මම දැනගෙන හිටියේ නැහැ ලංකාවේ ජර්මන් ටෙක් එකේ සහතිකයට එයාලගෙන් මෙච්චර ලොකු පිළිගැනීමක් තියෙනවායි කියලා. මම ඒක ඇප්ලයි කරනකොට මට තේරුණා මෙයාලා ජර්මන් ටෙක් එක ගැන දැනුවත් සහ මෙයාලා ජර්මන් ටෙක් එකේ සහතිකයට ලොකු පිළිගැනීමක් දෙනවායි කියලා. ඉතින් ඒක ඇත්තටම ලංකාවේ අපිට ලොකු chance එකක් ජර්මනිය වගේ රටකට හරිම පහසුවෙන් යන්න. මම මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් බෙදාගත්තේ මගේ පෞද්ගලික අත්දැකීම් විතරයි. මීට වඩා වෙනස් අත්දැකීම් ඔයාලටත් තියෙන්න පුළුවන්. ඔයාලත් ඒක අනිත් අයත් එක්ක බෙදා ගන්න කැමති නම් මේ වීඩියෝ එක යටින් ඔයාගේ අත්දැකීමුත් බෙදාගෙන යන්න. ඒ වගේම තමයි ජර්මන් ටෙක් එකේ ඉගෙන ගන්න කෙනෙක් හරි ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් හරි නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයාලා ජර්මන් ටෙක් එකේ ඉගෙන ගන්න කෙනෙක් නම් ජර්මන් භාෂාව ඉගෙන ගන්න ඒ වගේම ජර්මන් ටෙක් එකේ ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් කෙනෙක් ඉන්නවා නම් ඔයාලා අනිවාර්යෙන් ජර්මන් ටෙක් එකට ගිහිල්ලා ඒකේ හොඳට කෝස් එක කරලා ඒ සහතිකය අරගෙන ජර්මන් භාෂාවත් ඉගෙනගෙන ඔයාලට හොඳ රැකියාවකට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා බය නැතුව ජර්මන් ටෙක් එකේ කෝස් එක කරන්න. ඒකේ සහතිකය හරිම වැදගත්. මේ වීඩියෝ එක බලපු ඔයාට මේ වීඩියෝ එක ගැන මොනවාම හරි දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේම තමයි මම ජර්මනී කම්පැනි හොයාගත්තේ කොහොමද? අපිට ගැලපෙන විදිහේ ආයතන හොයාගෙන ජොබ් හොයාගෙන කොහොමද මම ඇප්ලයි කරේ කියලා දැනගන්න ඔයාලට ඕන නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු බලලා මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට තියෙන ප්‍රශ්න අනුව වීඩියෝ එක ගේන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ජර්මන් ටෙක් ඉගෙන ගන්න කෙනෙක් හරිනම් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් හරිනම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අද වීඩියෝ එක බලුවට thank you.